බල්ලෝ ගෙවල් වල ඇති කරන්න හොඳ නැහැ. සත්තු ගෙවල් වල ඇති කරන්න හොඳ නැහැ. සත්තු ගෙවල් වල ඇති කරොත් ඒකයි බුදුරජාණන් වහන්සේ දැන් අපිට බුදුරජාණන් වහන්සේ දැන් මෙතන ගේ කුරුළු ජෝඩුවක් ඉන්නවනම් බුදුරජාණන් වහන්සේ කියන්නේ කැපකරුට කියලා එයා වයින් කරන්න. මෙතන පරේ ජෝඩුවක් ඉන්නවනම් අපිට ඉන්න බෑ කැපකරුට කියලා අපි අයින් කරන්න ඕනේ. මොකද ඒගොල්ලෝ නිසා අපි තුල රාගය සකස් වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ රාගයට බර සත්තු නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගෙවල් වල සත්තු ඇති කරන්න කියලා කොතනකවත් අපිට කියන්නේ නැහැ. අපිට උනත් ඉතුරු වෙච්ච බත් ටික සතෙකුට දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ නැහැ. මොකද සතෙකුට දුන්නොත් ඒ සතා හෙට එනවා. හෙට එන්නේ තව දෙන්නෙක් එක්ක. එහෙම ආපුවම අවසානයේදී හාමුදුරුවෝ තුල රාගය කියන කාරණේ සකස් වෙන්න. ඒ නිසා අතීතයේ එහෙම වුණ නිසා බුදුරජාණන් වහන්සේ විනය පනවල අපි වෙන් වළක්වලා තියෙනවා. දැන් ගෙවල් වල සත්තු ඇති කළොත් ගෙවල් වල සතා හැම වෙලාවෙම උපාදානය කරගන්නේ කවුද? ගෙදර ඉන්න ස්වාමියා. දැන් ඒක මං ආරණ්‍යක හිටියේ. ඒ ආරණ්‍යේ පූසෝ ඉන්නවා 10 දෙනෙක්. පූසෝ 10 දෙනෙක්. ඒ පූසන්ට නායක ස්වාමීන් වහන්සේ හරිම මේ සුරතල් හරිම කැමතියි. හැම කන්න දෙනවා බොන්න දෙනවා ඒ සියල්ලම දෙනවා. මේ පූසෝ 10 දෙනා මෙතන ඉන්නවා. හැමදාම ඉතින් දානශාලාවේ උදේට අපි අර ඒ සත්තු මුත්‍රා කරලා පාපිසි හොදන්න ඕනේ. ඒත් ඉතින් ස්වාමීන් වහන්සේට ප්‍රශ්නයක් නැහැ. පූසෝ 10 දෙනෙක් ඉන්නවා මේක ඇතුලේ. මෙතන ඉඳලා දවසක් කොහම හරි එක ස්වාමීන් වහන්සේ කෙනෙක් උදේ පාන්දර 5ට විතර දානශාලාවට එනකොට මේ දානශාලාව ඉස්සරහා තියෙන අර සිංක් එකක් වතුර බේසමක්. ස්වාමීන් වහන්සේට පාන්දර පේනවා මේ සිංක් එක උඩ බලලෙක් ඉන්නවා. වෙන බල්ලුන්ට වඩා ටිකක් උස බලලෙක් අලු පාට බලලෙක් ඉන්නවා පේනවා. නමුත් ස්වාමීන් වහන්සේ ළඟට එනකොට බලලා නැහැ. ඉතින් ස්වාමීන් වහන්සේ වටපිට බලලා තිනවා ළඟපාත බල්ලෙකුත්. ඒතකොට ඒ ස්වාමීන් වහන්සේ කවුද දැකලා තින්නේ? භූත බල්ලෙක්. භූත බල්ලෙක් බලලෙක්. තේරුණාද? බල්ලෙක් නෙමෙයි බලලෙක්. භූත බල්ලෙක් දැකලා තින්නේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ බලනවා මේ කවුද භූත බල්ලලා කියනකොට මේ පූස් රැළේ හිටියේ නායක පූසා. නායක හාමුදුරන්ගේ පිටිපස්සෙම තමයි හැමදාම ගමන් කරන්නේ. එයා නායක හාමුදුරන්ගේ නැතු කොතනකවත් ඉන්නේ නැහැ. මේ පූසා මීට මාස ගානකට ඉස්සෙල්ලා මැරිලා. මේ පූසා මැරුණ වෙලාවේ කොච්චර නායක ස්වාමීන් වහන්සේ පූසට ආදරේද කියලා නායක ස්වාමීන් වහන්සේ අඬලා තියෙනවා. මේ පූසට පාංශ කූලෙකුත් දීලා තියෙනවා. එතකොට මේ මැරිච්ච පූසා අර ස්වාමීන් වහන්සේ ආරණ්‍ය උපාදානය කරගෙන ඒ ආරණ්‍යෙම භූත සත්වෙක් හැටියට ඉපදුනා. දැන් මේ ඒ පූසමයි මේ භූත සත්වෙක් හැටියට. එහෙනම් ඔබලා ගෙදර බල්ලෙක් පූසෙක් හදනවා නම් ඒ සත්තු මැරෙන වෙලාවේ කවුද උපාදානය කරගන්නේ? ඔබලාමයි. මොකද ඒගොල්ලන්ට වෙන දෙයක් නැහැ. දැන් එක්තරා මම ධර්ම දේශනාවක් කරන්න ගියා මේ ලොකු කෝටිපති ගෙදරක. ඉතින් ඒ ගෙදර නෝනා බණ ඉවරුනාට පස්සේ මට කිව්වා ස්වාමීන් වහන්සේ මට ඔබ වහන්සේගෙන් පෞද්ගලික ප්‍රශ්නයක් අහන්න තියෙනවා කියලා. මම මොකද්ද මෑණියෝ කියලා. එතකොට ඒ ගෙදර ඉන්න ලස්සන ඇල්සේෂන් බල්ලෙක්. මේ නෝනා කියනවා මට ස්වාමීන් වහන්සේ මේ ඇල්සේෂන් බල්ලා ලබන ජීවිතේ මගේ දරුවෙක් කරගන්නේ කොහොමද කියලා මට කියන්න කියලා. මේ ඇල්සේෂන් බල්ලා ලබන ජීවිතේ මගේ දරුවෙක් කරගන්න හැටි මං කිව්වා පුතේ කවදාකවත් ඒක නම් වෙන්නේ ඔබ ඉන්නේ මේ උතුම් මනුස්ස ජීවිතයක. බල්ලා ඉන්නේ සතර අපායේ. සතර අපායේ සතෙක් ඔබේ දරුවෙක් කරගන්න කියන කාරණේ හරියන්නේ නැහැ. ඔබ ඔය දෘෂ්ටි අතහැරියේ නැත්නම් ඔබ ඊළඟ ජීවිතේ බැල්ලියක කුසේ බැල්ලි පැටියෙක් කියලා ඉපදෙන්න පුළුවන්. ඒක තමයි වෙන්නේ. මොකද උපාදානය. ඒතකොට බලන්න මෙච්චර ධර්මයේ දන්න නෝනා බල්ලාව අච්චර උපාදානය කරගෙන ඉන්නවා නම් ධර්මයේ මුකුත්ම දන්නේ නැති බල්ලා නෝනාව කොච්චර උපාදානය කරගෙන නැද්ද? කොච්චර උපාදානය කරගෙන නැද්ද? එහෙනම් ඔබේ ගෙදර ඉන්න පූසා ඔබේ ගෙදර ඉන්න බල්ලා හැමදාම ඔබ කන්න බොන්න ඒ හුරතල් කරන නිසා අනිවාර්යයෙන් මෙයා අප්‍රමාණ ඔබලා උපාදානය කරගෙනයි. ඔබලාට ඒක තේරෙන්නේ නැහැ. ඒ උපාදානය කරගෙනයි ඉන්නේ. එතකොට යා මැරෙන වෙලාවේ ඔබලාමයි සිහිපත් වෙන්නේ. එයාට වෙන කැමැත්තක් සකස් වෙන්නේ නැහැ. එයා මැරෙන වෙලාව ඔබලාගේ ගෙදරම භූත බල්ලෙක් වෙලා උප්පත්ති ලැබ භූත පූසෙක් වෙලා උප්පත්ති ලැබෙනවා. ලැබුවට පස්සේ දැන් ඔබ දන්නේ නැහැ ඔබේ ඔඩොක්කුවේ භූත බල්ලා ඉන්නවා. ඔබේ කෑම මේසේ භූත බල්ලා ඉන්නවා. ඔබේ ඇඳේ මේසේ බල්ලා ඉන්නවා. ඔබ දන්නේ නැහැ. නමුත් සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ සතර අපායේ පෙළ ගස්සනකොට ඉස්සෙල්ලාම තනින් තියන්නේ කවුද? ප්‍රේතයා. මුල ප්‍රේතයා. ඇයි ප්‍රේතයාව කියන්නේ ප්‍රේතයාට පුළුවන් පින් අරගෙන නිදහස් වෙන්න. දෙවණියට තමයි තිරිසන් සත්‍යයව තියන්නේ. පළවෙනියට නෙමෙයි දෙවණියටයි තිරිසන් සත්‍යය තියන්නේ. එහෙනම් තිරිසන් සත්‍යයට වඩා ප්‍රේතයා කියන කෙනා ඉහළයි. බුදුරජාණන් සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ පෙළ ගස්සන්නේ. එහෙනම් ඔබ කැමතිද ඔබේ ගෙදර ප්‍රේතෙක් ඉන්නවට? ඔබේ කෑම මේසේ එහෙම නැත්නම් ඔබේ නිදා ගන්න සයනේ මත ප්‍රේතෙක් ඉන්නවට ඔබ කැමතිද? කැමතිද? නැහැ. එහෙනම් ප්‍රේතේකටත් වඩා අන්ත කෙනෙක් නේද ඔබ තිරිසන් සතෙක් ගෙදර තියාගන්නවා කියලා තියාගෙන ඉන්නේ? ඒ ප්‍රේතයටත් වඩා අන්තයි. බුදුරජාණන් මොකද සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රේතයාට දෙවනුව තමයි තිරිසන් සතා පෙළ ගස්සන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ තිරිසන් සත්තුන්ගෙන් බැහැර වෙන්න. මොකද මෙතන භයානකමකම ඒක නෙමෙයි. දැන් ඔබත් ධර්මයේ තුල නැහැ. හොඳේ? ඔබ සීලයේ තුලත් පරිපූර්ණුනේ නැහැ. නමුත් දැන් භූත බල්ලා ගෙදර ඉන්නවා. ඔබ ආදරෙන් හදපු භූත බල්ලා ඒ ස්වභාවයෙන්ම ගේ ඇතුලේ ඉන්නවා. ඔබ දන්නේ නැහැ. නමුත් ඔබත් දැන් සීලයෙන් පරිපූර්ණ නැතුව ඔබත් මැරෙන වෙලාව වෙනවා කවදා හරි.
මැරෙන වෙලාවදී ඔබේ හිත දුර්වල වෙනවා. ඔබ සීලෙන් පරිපූර්ණ නැත්නම් ඔබ හිත දුර්වල වෙනකොට අර භූත බල්ලා ඔබ ඉදිරියේ පෙනී සිටිනවා. ඔබට භූත බල්ලාව පේනවා. පේනකොට ඔබ මගේ පූසා නැත්නම් මගේ බැකී නැත්නම් කවුරු හරි කියාගෙන එකපාරට බල්ලාව උපාදානය කරන් ඔබත් එතෙන්ට යනවා. ඒක තමයි එතන තියෙන භයානක බව. බුදුරජාණන් වහන්සේ මේව එපා කියන යම් හේතුවක් තියෙන්න ඕනේ. ඒතකොට මේ හේතුව තමයි මෙන්න මේ හේතුව. ඒ නිසා තිරිසන් සතුන්ගෙන් අපි ඈත් වෙලා ජීවත් වෙන්න ඕනේ. දැන් ওই මාළු කියන්නේ කොච්චර විසිතුරු జాතියක්ද කියලා බලන්න. දැන් ගෙවල් වල හදන මාළු තියෙනවනේ. සමහර මාළු ටැංකිය 25000යි 50000යි ලක්ෂයයි ඔය වගේ තමයි මාළු ටැංකිය ගෙනල්ලා ගෙදර තියෙන්නේ. විචිත්‍ර වර්ණවත් වූ මාළු. කවුද මේ මාළු කියන්නේ? පෙර ජීවිතයේ හොඳ කෝටිපති සල්ලිකාර නෝනලා මහත්තයලා තමයි මේ මාළු කියන්නේ. මොකද අපි මාළු ටැංකිය ගෙදර තියාගෙන මොකද්ද කරන්නේ? ඒකම වඩනවා, ඒකම බලනවා. යා පියාඹන හැටි, මේ පීනන හැටි, යාට කෑම මේවම තමයි වඩන්නේ. දවසක් එක මහත්තයෙක් මෙතෙන්ට ඇවිල්ලා මට කියනවා ස්වාමීන් වහන්සේ මගේ මාළු ටැංකිය දවස් 2කට මාළුන්ට කන්න දාලා ඔක්කොම කරලා ඒක බලලා යාවේ නැත්තම් එහෙම මාළු ටික බඩගින්නේ කියලා. මෙතෙන්ට ඇවිල්ලත් එයාට මාළු ටැංකිය අමතක කරන්නේ. ඒ කියන්නේ උපාදානයි. තේරෙනවද? ඒතකොට දැන් මෙහෙමයි මැරෙන වෙලාවේ මේ මහත්තුරු හොඳට පින් කරන මහත්තුරු. නමුත් ධර්මය අහලා ගලප ගන්න දක්ෂතාවය උපාදාන පත්‍ය බව කියන ධර්මතාවය ඒගොල්ලෝ දන්නේ. මේගොල්ලෝ මැරෙන වෙලාවේ එකපාරට අර මාළුවා උපාදාන වෙනවා. ගිහිලා මාළු කුසේ මිත්‍රයෙක් කියලා බහින. ඉතින් ඒකයි අර විචිත්‍ර ලස්සන නැත්නම් මාළුවාට ඔච්චර ලස්සන මාළු වෙන්න විචිත්‍ර භාවයක් ලැබෙන්නේ නැහැ. ওই විචිත්‍ර භාවය ලැබෙන්නේ කුමක් නිසාද? පෙර ජීවිතය පින්කම් කළා. පින්කම් කළාට සීලය තුලයි එහෙම නැත්නම් සද්ධර්මයේ තුලයි පරිපූර්ණ වුණේ. එයා දක්ෂ නැහැ මොකද්ද මේක ගලප ගන්න එයා තාම දන්නේ නැහැ. එයා දන්නේ නැහැ මිනිස්සෙක් මාළුවෙක් කියලා ඉපදෙනවා කියන කාරණේ එයා දන්නේ නැහැ. නමුත් ඒක දැනගන්න නම් කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණේ